සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ආදරයෙන් පිළිගන්නවා. ගජනායක ඇන්තෝරියම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මල් වලට ආදරය කරන මල් වගේ හිත් තියෙන හැම කෙනෙක්ටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ ඇන්තෝරියම් වර්ග කිහිපයක්. අපි බලමුකෝ මොනවද කියලා. මේ පළවෙනි එක්කෙනා. එයා තමයි අලුතින්ම ලංකාවට ආපු ඉතාමත්ම වටිනාකමින් ඉහළ වර්ගයක් වන රෝජා. මේයාගේ අලුත්ම මල. බලන්නකෝ මේ මලේ ලස්සන. ඔයාලට පැහැදිලිව පේනවද කියලා නම් දන්නේ නැහැ. ඉරේලිය වැඩිච්ච වෙලාවක තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතාමත්ම අලංකාර ලස්සන වර්ගයක් තමයි රෝජා කියලා කියන්නේ. ඒ වගේම මිලෙන් ඉතාමත් වැඩි වටිනාකමින් ඉහළ වර්ගයක් තමයි රෝජා. ඔයාලට රෝජා යායක් හැදුවොත් බලන්න එයාගේ ලස්සන කොහොම තියේවිද කියලා. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නේ මෙන්න මෙයා. මෙයා දම්පාට රෙජිනා. මෙයාත් ඉතාමත්ම වටිනාකමින් ඉහළ කෙනෙක්. මෙයාට තමයි කියන්නේ සකුරා ලිලා. බලන්නකෝ එයා කොළවල ලොකු. ඒ වගේම මල හරිම ලස්සන දම්පාටක් තියෙනවා. කෙමිය මලේ පාටට වඩා ටිකක් තද දම්පාටකින් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. හොඳට පැලබෝ කරන්න පුළුවන් වර්ගයක්. ඊළඟ වර්ගය තමයි ඒකත් ලංකාවට මේ ළඟදී ආපු ඉතාමත්ම වටිනාකමින් ඉහළ සහ හරිම ලස්සන පාටක් තියෙන මේ කැමරාවට ගන්න බැරි තරම් හරිම ලස්සන පාටක් තියෙන එයා තමයි ලාවා. ඉතින් මේ ලාවට තමයි තව නමක් කියනවා ෆ්ලේම් කියලා. ෆ්ලේම් කියන්නේ ලාවම තමයි. ඉතින් බලන්නකෝ එයාගේ ලස්සන. එයාට මට නම් කියන්න තේරෙන්නේ නැති පාටක් තමයි එයාගේ තියෙන්නේ. මම එයාට හරිම කැමතියි. ඊට පස්සේ ටික කාලයකට කලින් ලංකාවට ආපු කොළ පාට ඇන්තෝරියම් වර්ග අතර ලස්සනම කෙනෙක් සහ බෝ කරගන්න අමාරු නැති කෙනෙක් තමයි මේ ඉන්නේ. එයා තමයි ඇබ්සලූට් ග්‍රීන්. බලන්නකෝ වැස්සත් එක්ක මල් වලයි කොළ වලයි පුංචි ලෙඩක් ඇවිල්ලා තියෙන එක හොඳ කරගන්නත් ඕනේ. මං ඉස්සරහට ඇන්තෝරියම් වගාවේදී එන්න පුළුවන් දිලීර රෝග ගැනත් ඔයාලට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්නකෝ එයාගේ ලස්සන. එයා තමයි ඇබ්සලූට් ග්‍රීන් කොළ පාට මල් ලෝකයේ කොළ පාට රෙජිනක් එයා. ඒ වගේම ඉතාමත්ම වටිනාකම වැඩි දුර්ලභ හරිම ලස්සනට කර්ලි වෙලා මල් හැදෙන එයා තමයි නැනෝ රෙඩ්. නැනෝ කිව්වම නැනෝ වර්ග කීපයක් තියෙනවා. නැනෝ පින්ක්, නැනෝ බ්ලැක්, ඒ වගේම නැනෝ ග්‍රීන්, ඒ වගේම මේ ඉන්නේ නැනෝ රෙඩ්. එයත් වටිනාකමින් ඉහළ ඉතාමත්ම ලස්සන වර්ගයක්. බලන්නකෝ යාළුවනේ. ඉතින් මගේ මල් ලස්සන අද මම ඔයාලට කියලා දුන්න ලස්සන මල් වර්ග ටික තමයි මේ තියෙන්නේ. ඔයාලටත් ඒව දැකලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වගාවෙත් මේ කට්ටිය නැත්නම් එකතු කරගන්න හරිම ලස්සන වගාවක් ඔයාලට ඒ මගින් මේ මල් එක්ක හදාගන්න පුළුවන්. ඉතින් හැම කෙනෙක්ටම බුදු සරණයි.